ඔන්න බොයිස් අපේ ගේමින් රූම් channel එකේ කාලෙකින් සුපිරිම ෆ්‍රී ෆයර් කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. දැන්ම ගිහලා වීඩියෝ එක බලන්න. පළයා කමෙන්ට් බොක්ස් එකේ මම මේ වීඩියෝ එකේ link එක pin කරලා තියන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ කතාවේ අවසාන කොටස බලන්න. මල්ලි පොඩි වැඩක් තියනවා කරමුද? ඔයාලා අපේ YouTube channel එක හරි TikTok page එක හරි follow කරලා තිබ්බොත් මල්ලි ඔයාලට දෙන්නට 50000 ගානේ දෙනවා. ෆෝන් එක අරන් බලන්න follow කරලා තියෙන්නේ කියලා. අපේ channel එකේ නම තමයි සල්ලි කොල්ලෝ. සල්ලි කොල්ලෝ channel එක follow කරලා තිබ්බොත් දෙන්නට මිනිත් 50000 ගානේ තමයි ඈ. අපි රට වටේම සල්ලි බෙදාගෙන යන එකන් සල්ලි කොල්ලෝ දෙන්නේ එක. බලන්න මල්ලි follow කරලා තියෙන්නේ කියලා සුද්දා. අඩේ මේ අර සල්ලි කොල්ලෝ එකේ අයියලානේ. ඔව් අප්පා අපි ෆලෝ කරලා තියෙන්නේ. අපි ඔයාලගේ වීඩියෝ දැකලා තියෙනවා. සුපිරි රට වටේම සල්ලි බෙදාගෙන යනවනේ. ඔයාලා ඉතින් සුපිරිම වැඩකරුවෝ තමයි ඉතින් ඈ. මං දැක්කෝ ඔයාලගේ ඔන්ලයින් බිස්නස් කෝස් වලටත් කොල්ලෝ ගන්නවා කියලා. අපිවත් මදව ගන්න බැයිද අයියා? රාජු මුන් දෙන්න නම් අවුලක් නෑ වගේ. උඹ ෆෝන් එකේ වීඩියෝ එක ගනින්කෝ. TikTok එකේ අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරේ නැත්නම් බා වීඩියෝ එකක්වත්. උඹ ගනින්කෝ. මං ගන්න මුන් දෙන්නගේ වැඩේ කරගන්න. අඩේ අයියා ඔයාගේ TikTok Facebook YouTube ඔක්කොම follow කරලා තියෙන ඉතින් ඈ. නෝරදුවම ඔයාගේ TikTok live එකටත් අපි සහභාගී වෙනවා. සුප්‍රියක් තමයි අයියා මේ බලන්නකො බොරු නම් කියන්නේ. ඔව් ගයිස් මනි කොල්ලෝ නම් සල්ලි තමයි. දැක්කනේ අපිව follow කරලා ඉන්න මල්ලිලා දෙන්නෙක් හම්බුණා. දැන් ඉතින් මේ මල්ලිලා දෙන්නට 50000 ගානේ බෙදලා දෙනවා. දැක්කනේ මගේ අතේ තියෙන සල්ලි මිටි ගණන් ටික. මල්ලි ගන්න මල්ලි ගන්න මල්ලි ගන්න. රාජු වීඩියෝ කට් කරපන්. මේ මල්ලිලාට සල්ලි දෙන කැල්ල ගත්තනේ නේ. ඒ හොඳටම ඇති. ඒ මල්ලි උඹලාට 50000ක් නෙවෙයි ලක්ෂ ගානේ දෙන්නම්. අපේ කෝස් එකට කොල්ලෝ ඇඩ් කරලා දීපන්. සල්ලි කොල්ලෝ කෝස් එකට කොල්ලෝ ඇඩ් කරලා දීපන්. උඹලාට සල්ලි ඔක්කොම දෙනවා. මේ එන මේ සල්ලි ටික ගන්න බෑ. මොකුත් හිතන්න බෑ. අඩේ අයියා එතකොට ඔයා අර වීඩියෝ දාලා තියෙන ඔක්කොටම සල්ලි දීලා අරගත්තද? ඒකද වෙන්නේ? ඔයාලා ඒකත් කරන්නේ රංගපෑමක්ද? ඔව් බං. ඒ වීඩියෝ වල තියෙන ඔක්කොගෙම ඒ වෙලේට වීඩියෝ එක අරගෙන ඊට පස්සේ සල්ලි ඉල්ලගත්තා බං. උන් ඔක්කොම මගේ යාළුවෝනේ. උන් තමයි වීඩියෝ වලට දාලා තියෙන්නේ. මේ පොඩ්ඩක් රීච් එක වැඩි කරගන්න බං. එහෙම දෙයක් කරවුවේ. මේ එහෙනම් මොකුත් හිතන්න බෑ. අපේ කෝස් එකට කොල්ලෝ ටික සෙට් කරලා දීපන්. මේ එහෙනම් අපි දෙන ගිහින් එන්න. තව වීඩියෝ ටිකක් ගන්න තියෙනවා. මේ පැත්තේ කොල්ලෝ ටිකක් ඉන්නවා. උන්ගේ වීඩියෝ ටිකක් අරගෙන අපි එන්න. එහෙනම් බුදු මල්ලියේ බොහොම ස්තුතියි ඈ. සල්ලි කොල්ලෝ channel එක share කරලා follow කරලා ඔක්කොම කරපන්. සත්‍ය තුනෙන් ගෙනින්ම YouTube සිල්ල බටන් එක ගෙනාවා. කොහමද රීච් එක? IT හික්කඩු යන රීච් එකක් තියෙන්නේ. බයකෝ බොරු හිඟක් නෙන්නේ. හිඟන්නන්නේ. දෙන ටෝක් කොහමද? සල්ලි ඉතින් එක යායට ඇඳවා ලුඩයි අනම් මනං හැම තැනකම. උඹ පට්ට හොරෙක් නෑකෝ. වරෙන් බං සුකුරේ අන්ට මුංගම කපලා දාලා. මොනුන්ද ටයිගෝඩ් දාගෙන ඉඳියට බොරු ලයින් එක ඔය වීඩියෝ එකත් අපි දාලා තිබොන්නේ දෙනවල මං කන් අඩි පුපුරන්න පර්රයෝ දෙන්න. හරි මල්ලි තරහා ගන්න එපා ඉතින්. මේ ඔක්කොම රංගපෑමන්නේ බං. අපේ ජීවිතේම ඉතින් රංගපෑමක් තමයි. ඒවා වැඩි හිතන්න එපා. ඒ මල්ලි උඹගේ යාළුවා පොඩ්ඩක් සේව් කරපන්. අපි එනම් කැපුණේ. තව ටිකක් වෙලා එතන හිටියානම් අරෝගෙන් කනවා හොඳ කෑමක් ඈ. යම මේ වීඩියෝ එක දාන්න නැතු යමු. මේ වීඩියෝ එක දැම්මොත් අනිවාර්යයෙන්ම අරු කේස් එක අදිනවා. දැන් යමන්කෝ ඉස්සරහා පැත්තේ අපේ කොල්ලෝ ටිකක් ඉන්නේ. උන්ට කියලා වීඩියෝ එකක් ගමු. වරෙන්කෝ යව. ඔව් බං මාත් මේ එකයි සෙන එක කැපුණේ. අපි ඉක්මනටම රට යන වැඩේ බලන්න ඕනි. මේක එන්නෙන්ම කේස් එක දරුණු වෙනවා ඈ. ආව මෙතන සල්ලි කොල්ලෝ. තව ටිකක් ඉතියනම් දෙන එක දෙනවගේ හොම්බ රිවර්ට් වෙලා යන්න. සල්ලි කොල්ලෝ. බොරුවට හෙන ටෝක් දෙනවා ලයිව් වල එහෙම. අපේ කෝස් එකට සම්බන්ධ වෙන්න. අපේ කෝස් එකේ සම්බන්ධ වුණ ළමයි ඉතින් ගන්න 16 Pro Max 11 Pro Max 19 20 18 Pro Max. අම්මගේ රෙද්ද තමයි ගන්නෙ. ඔක්කොම උන් ගන්නෙ රෙන්ට් එකට. මේ මහත්තයාගේ මොකද්ද පැමිණිල්ලක් තියෙනවගේ? මොකද්ද පැමිණිල්ල? අනේ රාලාමි මහත්තයෝ මේකයි ප්‍රශ්නේ. මං අර ඔන්ලයින් බිස්නස් එකකට සල්ලි දැම්මා. ලක්ෂ 10ක් දැම්මා. දැන් මේ මිනිස්සු කියනවනේ ඒ සල්ලි එකක්වත් නැහැ කියලා. අර මණි කොල්ලෝ කියන YouTube channel එකක් කරන එකට තමයි දැම්මේ. උන් මුලින්ම මර සල්ලි ගිය හරි දුන්නා. දැන් කියනවා මහත්තයෝ සල්ලි නැහැ කියලා. දාපු රිසිට් අනම් මනම් ඔක්කොම තියෙනවා. මුන් හොරු මහත්තයෝ තව එකෙක්ව රැවටෙන්නේ නැති වෙන්න තමයි මම මේකට පොලිසියට ඇන්ට්‍රියක් දාන්න ආවේ. උන්ගේ හැම දෙයක්ම තියෙනවා මහත්තයෝ. උන්ව දැම්ම නවත්තවෙ නැත්නම් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මුන් හූරා කනවා මහත්තයෝ.
අපිටත් ඔය ගැන ඔත්තු ඇවිල්ලා තියෙන්නේ. අපේ ලොක්කා ඔය ගැන පරීක්ෂණ කරමින් තමයි ඉන්නේ. ළඟදී මම අපේ නීතිය රැනට අසු කරගන්න පුළුවන් වෙයි. ඔයාලා බය නැති ඉන්නකෝ. මින් පස්සේවත් ඔය ඔන්ලයින් පිරමීඩ කාර්යයට අහු වෙන්නේ නැතු ඉන්න. අපි අනන්තවත් ටීවී වල ඇඩ් දාලා කියනවා. මේ වගේ ඔන්ලයින් බිස්නස් කාර්යවලට අහු වෙන්න එපා කියලා. ලේසියට සල්ලි හොයන්න තමන් දුක් මාසයෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම ඔය ඔන්ලයින් බිස්නස් කාර්යයට දෙනවා. එතකොට තමන් හම්බ කරපු සල්ලිත් නැහැ. අර සල්ලිත් නැති වෙනවා. ඒක හින්දා බොහොම ප්‍රවේශමෙන් මේ ගැන අපේ ඉහළින්ම පරීක්ෂණ කරන්න තමයි මේ දාලා තියෙන්නේ. දැන් මේ පිරමීඩ කේස් එක ලොක්කොටම යනවා ඉතින්. ඒකයි මේ ඔක්කොටම වෙලා තියෙන කේස් එක. වැඩි කල් යන්න කලින් ඕන් අල්ල ගන්න පුළුවන් අපිට. හැබැයි මහත්තයෝ දැන් ඔවුන් ගොඩක් දෙනට වංචා කරලා තියෙන්නේ මුන්ව ඔක්කොම හොය ඉන්නේ. හැබැයි මහත්තයෝ මුන්ව මූණකට අහුනොත් ඇඳුන් නැතුව එල්ලලා ගහන්න මහත්තයෝ. පොලිසියටත් බලන්න බැරි වෙන්න එල්ලලා ගහන්නේ. ඒ තරමට අම්මපා මට නම් තරහක් තියෙන්නේ. දුක් මහන්සියෙන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි මුන් අපිව බොරු කියලා රවට්ටලා අරගෙන අපිට කරලා තියෙන දේ බලන්නකො මහත්තයෝ. එහෙනම් මහත්තයෝ මං ගොහින් එන්න. අනේ පුළුවන් තරම් ඉක්මනට මේ ගැන හොයලා බලන්න දෙයියෝ. හරි ඒව බලාගන්න පොඩි ඉන්න. දැන් ඔයට යන්න පුළුවන්. තව මොකක් හරි තොරතුරු තිබ්බොත් මේ අපිට කියන්න. හරි ඉස්සර රාලාමි නෝනට කට උත්තරේ දීලා ඔය තියනකෝ රිසිට් අනමන ඔක්කොම දීලා යන්න. අපි මේක ගැන බලන්න. වැඩි කල් යන්න කලින් ඔවුන් අල්ලගන්න. ඔවුන් දැන් හොඳටම වැඩි. හරි මහත්තයෝ හරි මං ඒ ටික දීලා යන්න. උන්ට ඇත්තනම අම්මපා සල්ලි කොල්ලෝ බලාගමු. කෝකෝ අපේ කට්ටිය ඩබල් ටැප් කරගෙන යන්න. ඔයාලට ඉතින් මේ වගේ සපවත් ජීවිතයක් ගත කරන්න දැම්ම අපේ ඔන්ලයින් කෝස් එකට ජොයින් වුණොත් ඔයාලටත් මේ වගේ සුපිරිම රිච් ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්. හෙට මං ගේනවා සුපිරිම වණ්ඩියක් BMW i8 එකකුත් මම ගේනවා. ඒකට කලින් අපි අනිද්දා යනවා මගේ කෝස් එකේ සෙට් එකයි ටුවර් එකක් ඇමරිකාවලට ගිහිල්ලා සති දෙකක් විතර ඉඳලා තමයි එන්නේ. ඒ සති දෙකේ අපේ ඔන්ලයින් කෝස් එකේ කට්ටිය ඔක්කොම නිවාඩු දෙනවා. මේ දැම්ම අපේ කෝස් එකට ජොයින් වෙන්න. අපේ YouTube channel එකත් තියෙන ඒකත් subscribe කරන්න. මොනවද මොකද මේ කට්ටිය මොකද කට්ටිය මේ බැලලා කමෙන්ට් දාන්නේ අහුයන් කියලා. මේ මං හරියට තමයි වැඩේ කරගෙන යන්නේ. ඔය අනම්මනම් ඉරිසියාකාරයව මැසේජ් දැම්මට මට කරන්න දෙයක් නැහැ. මම මොනවා කරත් මගේම ගහනවා. අන්න ඒකයි තියරියා. උඹලට පුළුවන් ද කියපන්කො ඇමරිකාවට යන්න. අපි හෙට ඇමරිකාවේ දන්නවනේ ඉතින්. ඊට පස්සේ ගේනවා BMW i8 Lamborghini ඔක්කොම ගේන්නේ. අපේ කෝස් එකේ ළමයි තමයි. කෝකෝ අපේ කෝස් එකේ ළමයි මැසේජ් එකක් දාන්න. මේ බනින මිනිස්සුන්ට පේන්න මැසේජ් එකක් දාන්න. ඔයාලා අපේ කෝස් එකෙන් මොනවද ගත්තේ කියලා කෝකෝ දැම්ම දාගෙන යන්න. හලාගෙන යන්න මැසේජ් එක. උඹ අහුයන්කෝ. අහුවෙන්න ඉතින් මං ඉන්නවනේ කෝ අල්ලගන්නකො ඇවිල්ලා අල්ලගන්නකො. පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. මං කාටවත් ණයක් නැහැ බයත් නැහැ. මං තනියම ගේම ගහලා තමයි මෙතෙන්ට ආවේ. ඔය නිකන් ඉන්න පිනඩින්නේ උන් එක කතා කිව්වට මට කරන්න දෙයක් නැහැ. මේ සල්ලි කොල්ලෝ කියන්නේ කවුද කියලා දන්නවනේ. මේ උපුල් කියන්නේ රිච් බෝයි කෙනෙක්. දැන් රිච් බෝයි පැල්පතේ ඉඳලා සිටු මැදුරකට ආපු රිච් බෝයි කෙනෙක්. කෝකෝ අපේ කෝස් එකේ කොල්ල කෙල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන්න මේ පේන්න බයින කට්ටියට. ඒ උපුලා ලොකු හදිසියක්. ඔය ලයිව් එක එන් කරපන්කෝ. කේස් එක පත්තු වෙලා තියන්නේ. 4 වටම ගිනි අරගෙන තියන්නේ. ඔය ලයිව් එක කට් කරහන්කෝ. ගයිස් මට පොඩි වැඩකට යන්න තියෙනවා. මගේ මේ අර BMW එකේ පොඩ්ඩක් ෆොටෝස් ටිකක් දාලා තියෙනවා. ඒ ටික බලන්න යන්න තියෙනවා. එහෙනම් ඊට පස්සේ අපි ලයිව් එකකින් සෙට් වෙමු. අපි අනිවාර්යයෙන්ම ඇමරිකාවට ගිහලා ඒ vlog ටිකේ ෆොටෝස් ටිකක් දානවා අනිවාර්යයෙන්ම. එහෙනම් සෙට් වෙලා ඉන්න. thank you join වෙලා ඉන්න හැමෝටම. ආදරේ ආසතරන් සෙට් වෙමු එහෙනම්. ඇයි බං මොකද්ද කේස් එක? ලයිව් එක 2 බලාගෙන හිටියා විතරේ නුඹ ඇවිල්ලා කෑවනේ බං. 2 නෙවෙයියකෝ. අර අපි කෝස් එකෙන් සල්ලි ගත්ත කොල්ලෝ ඔක්කොම මේ හොටෙල් එක පල්ලයට ඇවිල්ලා උඹ කෝ කියලා අර හොටෙල් එකේ ඔක්කොම බය වෙලා බං හොටෙල් එකත් එක්ක කුඩු කරන් යන්නේ. මේ පැත්තෙන් ෂේප් එකේ පැනගමු. අද නම් පුතේ බුදු කෑමක් කන්න වෙන්නේ ඈ. ඇමරිකාවේ නෙවෙයි යන්න වෙන්නේ. මාර කේස් එක බං. අර සල්ලි ගත්තේ උන් ඔක්කොම ඇවිල්ලා. අපි උන්ට කිව්වනේ කෝස් එක හරියට උන් නැත්තම් උන්ගේ සල්ලි ආයෙ රිටර්න් කරනවා කියලා. උන් දැන් සල්ලි ටික ඉල්ලනවා බං. කොහෙන් කියලා දෙන්නද කියපන්කෝ. හප්පට සිරි වෙනවා. මේ මගේ අතේ මේ හෝටලේ බිල ගෙවන්න සල්ලි නැහැ. මැනේජර් කාරයා මගේ බොක්කක්නේ. ඌට ගෙවන්න ගියමු. මේ පැත්තෙන් අපි පැනගමු. ගනින්ගෝ. අර ලක්ෂ 2ක් අපි 10 කොළ වලින් 500 කොළ වලින් ගත්තනේ. ඒ සල්ලි ටිකක් දාගනි. ඒ ලක්ෂ 2 විතරයි යකෝ තියෙන්නේ. මාර සීන් එක වෙන්න ගියපන්කෝ. මේ අපේ චාමට වාහනේ අරගෙන එන්න ගියපන්. ඉක්මන් කරපන්. ඌට කෝල් ගත්තා ඌ ආන්සර් කරන්නේ නැහැ කියපන්කෝ. ෆෝන් එක රින් වෙනවා ආන්සර් කරන්නේ නැහැ. මොකක් හරි ඌටත් කේස් එකක් ගිහිල්ලා දන්නේ නැහැ. ඉක්මන් කරපන් උපුලා නැත්තම් අපිට රජ කෑමක් කන්න වෙන්නේ දෙයියෝ. ඔන්ලයින් කෝස් නෙවෙයි. මණී කොල්ලෝගේ රෙදි ඔක්කොම ගැලවෙන්න වගේ යන්න බං. ඉක්මන් කරපන් උපුලා. හෙලෝ රමේෂ් මේ මොකද්ද මං හොටෙල් එකේ කේස් එකක් ගිහිල්ලා තියන්නේ. අඩෝ එහෙමද? හරි මං එන පල්ලයට එන්න.
මේ මල් ළඟ ලක්ෂ දෙකක් තියෙනවා. ඔතන ඉන්න උන්ට බෙදලා දෙමුද? කීයක් විතර ඉන්නවද ඔතන බා? අප්පට උඩු 20ක් විතර ඉන්නවද? අඩෝ හැමතැනම වට කරලා තියෙන්නේ. අඩෝ හරි මං එන්නම්කෝ. ලක්ෂ දෙකක් අරගෙන එන්නම්කෝ. ඒ දෙක බෙදලා දාමු. එතකොට කේස් එකක් නැහනේ. අඩෝ මොකක් හරි ෂේපක් ගාලා දීපන් ඈ. උන් ගහයිවද්ද බං අපිට? එම උලක් වෙන්නේ නැති වෙන්නේ. හරි මං එන්නම්කෝ ලක්ෂ දෙක අරගෙන. හේ රාජුවා. කේස් එක ලොක්කොටම ගිහිල්ලා තියෙන්නේ. හෝටලේ හැම පැත්තෙම අරුන් වට කරලාලු බං. කොහෙන්වත් ගැලවෙන්න බැයිලු. අරු කියනවා මැනේජර් කාර්යයා ලක්ෂ දෙක ගෙවලා දාන්නලු. උන්ට සල්ලි ටික දීලා දාමු. ඒක තියෙන්න බං 10 කොළවලුමයි 500 කොළවලුමයි. ඒ ටික බෙදලා දාමු. නැත්නම් අපිට ගැලවීමක් නෑ බං. ඊට පස්සේ මෙතනින් ෂේප් කළා හෙට උදේම ඩුබායි වලට පැනගමු. නැත්නම් මේක වැඩි කල් කරන්න වෙන්නේ නෑ බං. හොඳ කෑමක් කන්න වෙනවා. මේක පොලිසිය දැනගත්තොත් අපි දැන් පොලිසියටත් අල්ලගෙන නෑ. වරෙන්කෝ අර සල්ලි ටික අරගෙන වරෙන්කෝ බෙදලා දාමු අරුන්ට. එහෙමවත් කරමු බං එහෙමවත් කරමු. නැත්තම් මේකෙන් ගැලවීමක් නෑ. මං අර සල්ලි ටික අරගෙන එන්නම්. උඹ ඵලයන් කියනවා පල්ලෙහා පැත්තට. අපේ කවුද ඉන්නේ FB live එකේ? ඔන්න සල්ලි කොල්ල ඔක්කොම එල්ලලා තියෙනවා බාල්කේ. මුන් අපේ සල්ලි අරගෙන රටපනින්න තමයි ගියේ. බොරුවට ඔන්ලයින් කෝස් වලින් මේවා හම්බ කරන්න පුළුවන්, අරවා කරන්න පුළුවන්, ඔන්ලයින් බිස්නස් වලින් මේවා කරන්න පුළුවන් කියලා කොල්ලොන්ව රවට්ටලා සල්ලි අරගත්ත උන්ට දැන් වෙලා තියෙන දේ දන්නවනේ. හොඳ සබ්බුවක් දීලා තියෙන්නේ. ලයිව් එකේ ඉන්නවා 250ක්. ඔක්කොම ෂෙයා කරමු. ඔයාලගේ සල්ලි මුන් අරන් තියනවා නම් දැම්ම මේ ලගුම් හොටෙලේට එන්න. ලගුම් හොටලේ තමයි මුන්ව බාල්කෙන් එල්ලලා තියෙන්නේ. තව මුන්ට කැම ටික සලකනවා. මුන් අපේ සල්ලි දෙනකම් මුන්ට සලකනවා. ඇඳුම් නැතුව එල්ලලා තියෙන්නේ. දැක්කනේ බොයිස්. මණී කොල්ලොන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මල්ලියේ මුන්ට දෙන්න ඕනි ටේන් ගාලා. මගේ ලක්ෂ 10 අරගෙන ඔය මැද ඉන්න කහ පාට එක කිව්වා ඒ සල්ලි ටික නෑ කියලා. මුන්ට බැට් පාර දීලා මදි මල්ලියේ. මුන්ට හොඳට සලකන්න ඕනි. මුන්ව පොලිසියට බාර දීලා බෑ. අපි මුන්ව මෙතනම ගාලා මරලා දාන්න ඕනි. මුන් මේ කරන වැඩවලට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරගෙන රටපනින්න. දාන්නේ නම් කොහමද? සපුවා ජීවිතයක් ගත කරන්න. දැම්ම අපේ ඔන්ලයින් කෝස් එකට ජොයින් වෙන්න. කෝස් එකට ජොයින් වුණ කට්ටියට සල්ලි හම්බුනේ නැත්නම් ඔයාලා දීපු සල්ලි ආයෙ රිටර්න් කරනවා කියලා. කොහොයකවත් ඔබ රිටර්න් කරාද? ඒවත් කපාගෙන උඹලා ගේම ගහගන්න. හරිද උපුල් දැන් දුන්නම මුන්ටික අපේ අම්මෝ අතත් රිදෙනවා. අනේ බුදු මල්ලිලා අපිව බිමට ගනින් දෙයියෝ. උඹලගේ සල්ලි ඔක්කොම දෙන්න. මේ උපුල් කියන එක තමයි ඔක්කොටම මුල. අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ රත්තරන් මල්ලියෝ. මට නම් ගහන්න එපා මල්ලියෝ. අඩේ බොක්කලා උඹලට සල්ලි දෙක ටික දෙන්න තමයි බම් පල්ලයට ආවේ. උඹලා ආපු ගමන් අපේ අඳුන් ගලලා මේ බාල් කෙල්ලලා දැම්මනේ. එහෙම කරන්න එපා මචෝ. උඹලගේ සල්ලි ඔක්කොම දෙන්න. අපි රටපනින්න ගියේ නෑ මචෝ. රටපනින්න ගියේ නෑ. ඔන්ලයින් බිස්නස් වලින් ඇත්තටම හම්බ කරන්න පුළුවන් බං. පරයක් අටවහපිය තෝ තව බොරු කියනවා. ඔන්ලයින් බිස්නස් වලින් හම්බ කරන්න පුළුවන් නම් තොපි අපිට මේ වගේ දෙයක් කරයිද? හොරගම් කරලා හම්බ කරන්න පුළුවන්. තෝයි ඔය ඔන්ලයින් බිස්නස් වලින් හම්බ කරන්න පුළුවන් කියලා කිව්වොත් මේ බැට් එකෙන් දෙනවා බලපන් තව හරිද? ඇත්ත කියපන්. දැන් මේ ලයිව් එකක් දාලා තියෙන අපේ කොල්ලෙක්. ඇත්තම කියපන්. ඔන්ලයින් බිස්නස් වල ඇත්ත පැත්ත කියපන්. දැම්ම කියපන්. නැත්තම් ගහනවා. අනේ ගහන්න එපා මල්ලි. ඇත්තම කියන්න. ඇත්තටම කිව්වොත් අපේ ඔන්ලයින් බිස්නස් එක බොරුවක්. අපි බොරුවට කොල්ලොන්ගෙන් සල්ලි අරගෙන උන්ව රවට්ටලා අපි ඒ සල්ලි වලින් හොඳට සපවත් ජීවිතයක් ගත කරනවා. තව දෙයක් මම ඔය පාරේ යද්දි අර සල්ලි බෙදන ඒවා ඔක්කොමත් බොරු. මං ඇත්තටම අර වාහන අනම්මනම් ඔක්කොම රෙන්ට් වලට ගත්තේ. ඒ අර සල්ලි බෙදුවෙත් මගේ යාළුවන්ට. මේ ඔක්කොම බොරුවක්. මේ ඔන්ලයින් බිස්නස් වලින් නෙවෙයි මට හම්බ කරේ. උඹලට බොරු කරලා තමයි මං සල්ලි හම්බ කරේ. අනේ සමාවෙයල්ලා. අම්මෝ. අනේ සමාවෙයල්ලා. අපිව පොලිසියට බාර දීපල්ලකෝ. මෙහෙම අපිව එල්ලලා තියන්න එපා බං. අත් දෙක කැඩිලා අතට එයි බං. අනේ බං එපා බං. එතකොට අර කොනේ ඉන්න එක ඌ එදා ඔන්ලයින් කෝස් ක්ලාස් එකේදී කිව්වා මේ උපුල් සරුයි රාජි සරුයි නොහිටින්ට උට මේ ගමනෙන්ට හම්බෙන්නේ නැහැ කියලා. තෝත් කියපිය පර ඇත්ත. මොකද්ද මේකේ ඇත්ත විස්තරය කියලා කියපිය. හරි මගේ මල්ලියේ මම කියන්නම්. මේ මගේ යාළුවෝ දෙන්න. මුම්මට රුපියල් 20000 දුන්නා මේ විස්තරේ කියන්න කියලා. එතකොට තව ඔන්ලයින් කෝස් එකට කොල්ලෝ එනවනේ විශ්වාසෙත් එක්ක කියලා. මේ ඔක්කොම බොරු. මට මුන්ගේ ඔන්ලයින් බිස්නස් වලින් 7-5ක්වත් හම්බුන්නේ නැහැ. ඒකත් බොරුවක්. ඒකත් සම්පූර්ණ බොරුවක් අප්පෝ. අපිව පොලිසියට බාර දෙන්න අයියෝ. හූ ඇවුනද? බදාදට මම එනවා අනේ අයියේ මාව අතාරින්න මගේ මල්ලියේ.
ලයිව් එක ඔක්කොම ෂෙයා කරමු. මුන්ගේ ඇත්ත තත්ත්වය තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. ඔක්කොම ෂෙයා කරන්න. ලයිව් එකේ 10,000කට වැඩි ඉන්නවා. අප්පට සිරි. මුන්ගෙන් මේ ප්‍රෝඩාවට රැවටුණ කොල්ල කෙල්ලොන් හැම තැනින් එනවලු මේ හොටෙල් එකට. වරෙල්ලා කෙල්ලනේ. මුන්ට අමතක නොවන පාඩමක් උගන්වමු. මින් පස්සට මේ වගේ හොර බිස්නස් කරන උන්ට මේ වගේ තමයි පාඩම උගන්වන්න ඕනි. කොකෝ එන්ට කොල්ල ඔක්කොම එන්ට ලයිව් එකේ ඔක්කොම එන්ට මෙතෙන්ට. අපි මෙතන තමයි ඉන්නේ එන්ට ඔක්කොම එන්ට. අඩේ බං ඔය ලයිව් එක නතර කරපම් බං. අපි කොහොමද බං පාරේ බැහැලා යන්නේ? අඩෝ මේ මැඳුන් නැතුව එල්ලලා තියන්න එපා බං. අඩේ බං අඩෝ උණ වැරදි වලට සමාව යල්ලා බං. හැමෝගෙම සල්ලි අපි දෙන්නම්. මාසයක් ඇතුළත හැමෝගෙම සල්ලි දෙනවා. පොරොන්දු වෙනවා. අනේ අපිට යන්න දීපල්ලා බං. මොකද මෙතන වෙන්නේ? අපි පොලිසියෙන් කවුරුත් මේ කට්ටියට අය ගහන්න එපා. මේ කට්ටිය කරලා තියෙන වැරද්දක් තමයි. ඒත් මේකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි. මේ කවුරුත් ඔක්කොම සත්‍ය කරන්න නැති වෙන අපි පොලිසියෙන්. උඹලා තුන් දෙනා නේද? සල්ලි කොල්ලෝ YouTube channel, TikTok channel, ඒ විතර නෙවෙයි බොරු පිරමීඩ ඔන්ලයින් බිස්නස් ඔක්කොම කරලා තියෙන්නේ උඹලා නේද? මේ අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසා කාලා තොපිට කරන්නම් අද වැඩේ. දානවා ජීවිතාන්තය දක්වා හිරේ. අනේ බුදු සාජම් මහත්තයෝ හිරේට දාන්න සාජම් මහත්තයෝ. මුංගෙන් තවත් ගුටි කන්න බෑ. මේ ඔපුල් කියන එක තමයි ඔක්කොම කරේ. මම්මුට පොඩි සපෝට් එකක් විතරයි දුන්නේ මහත්තයෝ. උඹලට මෙහෙම වෙලා මදියකෝ කරන තොපි බොරු වලට මහවත් බොරුවට අන්දලා මුලින්ම මගේ ලක්ෂයක් අරගෙන ලක්ෂ 2ක් දුන්නා. ඊට පස්සේ ලක්ෂ 5ක් අරගෙන ලක්ෂ 10ක් දුන්නා. ඊට පස්සේ ලක්ෂ 50 දැම්මට පස්සේ උඹ කිව්වා ඒක ලොස් වුණා කියලා. ප්‍රොෆිට් නෑ කිව්වා. උඹලා වගේ හොර හැටි කරේට මෙහෙම වෙලා මදියකෝ. ඇත්තරම මේ මිනිස්සු කරලා තියන්නේ හරිම දේ. මුන්ට දෙන්න නෙවෙයි ඕනේ මුංග මරලා දාන්න ඕනි. අඩෝ සමාවයන් බං. අනේ සාජන් මහත්තයෝ අපිව බිමට ගන්නට. මෙහෙම අත් දෙකෙන් එල්ලිලා ඉන්න බෑ අප්පා. අත් දෙක ගැලවිලා එයි වගේ. අනේ එපා සාජන් මහත්තයෝ එපා. හලෝ සාජන් වෙල්කොත්තුමි. සාජන් වෙල්කොයියා. දෙන්නම ජීප් එකත් අරගෙන වහම ලැබුණ හොටෙල් එකට එනවා. මෙතන පිරමීඩ් කාරයෝ තුන් දෙනා වල්ලගෙන ඉන්නේ මේ මිනිස්සු සෙට් එක. උන්ට හොඳටම ගහලා තියෙන්නේ. මේ ඇඳුමුත් නෑ උන්ගේ. මේ කට්ටිය මෙන්න ජීප් එක අරගෙන මුංග ජීවිතාන්තය දක්වා හිරියට දාන්න ඕනි. මුන් කරලා තියෙන වැඩත් එක්ක මුල් ළඟ සල්ලි තියෙනවා නම් මේ මිනිස්සුන්ට බෙදලා දාන්නත් ඕනි. ඉක්මනට ජීප් එක අරගෙන එනවකෝ. හරිද උපුල්? දැන් උඹට සතුටුද? මං කිව්වා මේවා කරන්න බෑ කියලා. අන්තිමේට කෙලවෙනවා කියලා කිව්වා. උඹ ඇහුවේ නෑනේ. සාධාරණව කුලී වැඩක් කරගෙන ඉඳියා නම් ඒක ගියා ලොකු වෙන්න ගියා. දැන් හරිනේ තිබ්බ ටිකක් නැති වුණා. දැන් කොහොමද යකෝ පාරක තොටක බැලලා යන්නේ? පොඩි එකා පවා අපිට hina වෙනවා යකෝ. මෙහෙම ඇඳුන් නැතුව එල්ලලා තියෙද්දි සික්කිය බං. දැක්කනේ යාළුවනේ. ඕම තමයි ඔන්ලයින් බිස්නස් වරු කතාව ඉවරෙන්නේ. ඇත්තරම යාළුවනේ මේ ඔන්ලයින් බිස්නස් එක ගැන කිව්වොත් ඇත්තරම ඔන්ලයින් බිස්නස් එකේ හරි පැත්තකුත් තියෙනවා. පට්ට බොරු පැත්තකුත් තියෙනවා. මේක ලංකාවේ ඉන්න 90%ක්ම කරන්නේ බොරුව. ළමයිව බොරුවට කෝස් වලට අරගෙන ඒ ළමයිගේ සල්ලි අරගෙන ඊට පස්සේ උන්ගේ කෝස් වලින් හම්බෙන සල්ලි වලින් තමයි උන් දියුණු වෙන්නේ. ඊට පස්සේ කියනවා මම ඔන්ලයින් බිස්නස් කළා දවසක ප්‍රොෆිට් එක මෙහෙමයි අනම්මන ඔක්කොම කියනවා. මේ ඒකින්ද කට්ටිය ඔය ඔන්ලයින් බිස්නස් කරනවා නම් ගොඩක් පරිසම් මන්නම් කියන්නේ ඔන්ලයින් බිස්නස් කරන්න එපා. හරියන ඒවාත් තියෙනවා. මන්නම් කියන්නේ දන්නේ නැතුව කරන්න එපා. ඔයාලගේ සල්ලි නිකන් අපරාදේ. ගොඩක් කට්ටිය සල්ලි දාලා ඊට පස්සේ සල්ලිත් නැහැ අනම්මනම් මොකුත් නැහැ. කට්ටිය කියයි අඩෝ මේවා කරලා සුපියට හොයන්න පුළුවන්, මේවා ගන්න පුළුවන්, අරවා ගන්න පුළුවන්. ඒවා ඔක්කොම බොරු යාළුවනේ. ඒවා ඔක්කොම බොරු. ඔයාගේ මානසිකයෙන් ගේමක් ගාලා ගොඩ යන දෙයක් කරන්න ඔයාට අනිවාර්යෙන්ම උතුරන්න හරියනවා. ඒකින්ද මේ වගේ ප්‍රෝඩාකාර බොරු බිස්නස් කාරයන්ට අහුවෙන්න එපා. ඔයාගේම මානසික වැඩක් කරලා ඉස්සරහට යන්න. ඒකයි මම මේ කතාව ගෙනාවෙත්. අද කාලේ ගොඩක් කට්ටිය ඔන්ලයින් බිස්නස් වලට අහුවෙන ඉඳ තමයි මේ කතාව ගෙන්න හිතුනේ. එහෙනම් තවත් මේ වගේ සුප්‍රීම කතාවක් කින් අපි හම්බෙමු. මතකද අපේ කාටුන් රූම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ තවත් සුපිරි වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. ඔන්න බොයිස් අපේ ගේමින් රූම් channel එකේ කාලෙකින් සුපිරිම ෆ්‍රී ෆයර් කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. දැම්ම ගිහලා වීඩියෝ එක බලන්න. පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ මම මේ වීඩියෝ එකේ link එක පින් කරලා තියන්න. එහෙනම්